මේ වෙනකොට ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනකන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දැන් මේට හෝරා කිහිපයකට කලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම නම් කරා ශ්‍රී ලංකාව පැත්තෙන්. ඒ වගේම තමයි සඳහන් කරන්නට ඕනේ දැන් ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා. හරි ස්ක්වොඩ් එක නම් කරලා තියෙන්නේ. හැබැයි පළවෙනි තරගෙට කවුරු ක්‍රීඩා කරයිද තමන් ආස ක්‍රීඩකයා ක්‍රීඩා කරයිද කියන කාරණේ තමයි ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ. හැබැයි අපි සඳහන් කරන්න ඕනේ අපිට ෆේවරේෂන්ස් නෑ. අපි මැද තැනක ඉඳලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හොඳම සජෙෂන් එක තමයි කරන්නට යන්නේ. ඒ වගේම තමයි ඊට කලින් අපි කතා කරනවා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 තරග ඉතිහාසය පිළිබඳව. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 තරග ඉතිහාසය තුලදී තරග 14ක් පවත්වලා තිබෙනවා. ඉන් තරග 4ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී එංගලන්තය තරග 10ක් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තිබෙනවා. මෙතනදී විශේෂත්වයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් එංගලන්තයේ Tamanගේ මව් රටේදී තරග 4ක් ජයග්‍රහණය කරනකොට ශ්‍රී ලංකාව Tamanගේ මව් රටේදී තරග 3ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම අපි අවේ ගත්තොත් ඉන්නේ එහෙම ශ්‍රී ලංකාවෙන් පිටතදී එක තරගයක් ජයග්‍රහණය කරද්දී එංගලන්තයෙන් පිටතදී එක තරගයක් ජයග්‍රහණය කරලා තිබීමත් විශේෂත්වයක්. ඒ වගේම අවසන් තරග 6 දිහාවට අපි අවධානය යොමු කරොත් අවසන් තරග 6 පිළිබඳව කතා කරද්දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවතිච්ච එංගලන්තය තමයි මේ තරග 6ම ජයග්‍රහණය කරලා තිබෙන්නේ. මේ ලෝක කුසලාන තරගත් ඇතුළුව තමයි අපි කතා කරන්නේ. ඒ වගේම අවසන් ලෝක කුසලාන තරග කිහිපෙදීම ශ්‍රී ලංකාවට එංගලන්තය හම්බුණා. එංගලන්තය ඒ තරග සියල්ලම ජයග්‍රහණය කරලා තිබෙනවා කියන කාර්යය සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකාවේ අවසන් T20 තරගාවලිය නැත්නම් අවසන් තරග 3 දිහාවට අපි හරනොත් ඉන්නේ එහෙම ශ්‍රී ලංකාව එක තරගයක් ජයග්‍රහණය කරලා එක තරගයක් පරාජයටපත් වෙලා අනෙකුත් තරගය වර්ෂාව නිසා අතහර දැමන්නට සිදු වුණා කියන කාරණේත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ තරගය පවත්වන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. මේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඒ ආශ්‍රිතව මේ තරගය පවත්වන දිනය තුලදී වෙදයක දිහාවට අපි අවධානය යොමු කරනවා. කාලගුණයේ දිහාවට සෙල්සියස් අංශක 28ක වගේ උෂ්ණත්වයක එක්ක සුළඟේ වේගය පැයට කිලෝමීටර් 8ක වගේ තමයි අපිට දක්වන්නට තිබෙන්නේ. මේ වෙනකොට ලැබෙන වාර්තා වලට අනුව හියුමිඩිටි එක 63ක වගේ පවතිනවා කියන කාරණේත් සඳහන් කරන්නට ඕනේ. මේ ආකාරයෙන් තමයි පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවට වෙදයක නැත්නම් කාලගුණික තත්ත්වය පිළිබඳව අපිට වාර්තා වෙන්නේ. ඊට අමතරව සඳහන් කරොත් ඉන්නේ එහෙම ශ්‍රී ලංකාවේ මේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගැන කතා කරද්දී තරග 27ක් පවත්වලා තිබෙනවා. එතෙන්දී හෝම් ටීම් එක නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 11ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. අවේ ටීම් එක නැත්නම් ටුවරිස්ට් ටීම් එක තරග 9ක් ජයග්‍රහණය කරද්දී නියුට්‍රල් ටීම් එක තරග 6ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. මෙතන නියුට්‍රල් ටීම් එක කිව්වම වර්ල්ඩ් කප් මැචස් තිබ්බ මේ ග්‍රවුන්ඩ් එකේ 2012 ඒවත් එක්ක තමයි මේ ආකාරයට මේ තරග 6ක් ජයග්‍රහණය කරලා තිබෙන්නේ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නු කණ්ඩායම 153ක් තරග. ඒ කියන්නේ තරග 15ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම දෙවනුවට පන්දුවට පහර දුන්නු කණ්ඩායම 139ක්. ඒ කියන්නේ තරග 11ක් ජයග්‍රහණය කරලා තිබීමත් විශේෂත්වයක් විදියට අපට හඳුන්වන්නට පුළුවන්. වෙන අමතරව අපි ගත්තොත් ඉන්නේ එහෙම කාසිය වාසිය ජයග්‍රහණය කරපු කණ්ඩායම තරග 9ක් ජයග්‍රහණය කරද්දී කාසිය වාසිය පරාජය වෙච්ච කණ්ඩායම තරග 17ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. කෙනෙක්ට මේ ස්ටැට් එක බලපු ගමන්ම පැහැදිලි වෙනවා සහ කවුරු හරි හිතන්න පුළුවන් අම්මට සිරි ලංකාව ටොස් එක පෙරදුනොත් හොඳයි කියලා. එහෙම එකක් නෑ. දක්ෂතාවය අනුව තමයි මේ තරග ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඉතින් කාසිය වාසිය මැත්තේම අපිට ඉන්නට බෑ කියන කාරණේත් සඳහන් කරන්න ඕනේ. කෙසේ වෙතත් කාසිය වාසිය පරාජය වෙච්ච කණ්ඩායම මෙතෙන්දී තරග 17ක් ජයග්‍රහණය කරලා තිබෙනවා කියන කාරණේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපි ගත්තොත් ඉන්නේ එහෙම කණ්ඩායමක් විදියට මේ ක්‍රීඩාංගණය තුල වැඩිම ලකුණු වාර්තා කරලා තිබෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 263යි කඩලු 3ක් විදියට තමයි සටහන් වෙන්නේ. ඒක පළමු ඉනිමකදී වාර්තා වෙච්ච ලකුණු සංඛ්‍යාවක් විදියට අපිට දක්වන්නට පුළුවන්. අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරලා තිබෙන්නේ නවසීලන්තයේ. ඒ ලකුණු 88ක්. ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ऑस्ट्रेलियाවේ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 145ක් අර 263 වාර්තා වෙච්ච තරගයේදී තමයි ග්ලෙන් මැක්ස්වෙල් මේ ලකුණු සංඛ්‍යාව වාර්තා කරලා තිබෙන්නේ කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. අජන්ත මෙන්ඩිස් තමයි ඉනිමක හොඳම පන්දු යැවීම යොමු කරලා තිබෙන්නේ. කඩලු 6ක් ලකුණු 16ට දවාගෙන තිබුණා. ඒත් ඕස්ට්‍රේලියාවට එරෙහිව හැබැයි අර තරගයේදී නෙමෙයි කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. හොඳම චේස් එක දැන් හැමෝම බලන් ඉන්නේ 263යි කඩලු 3යි ෆස්ට් ඉනින්ග්ස් එකේ වැඩිම ලකුණු ගහලා තියෙන. එතකොට චේස් එක මොන වගේ වෙයිද? මොකද දෙවනුව පන්දුවට පහර දෙන්නට යම් කිසි විදිහක අපේ
අපේ කණ්ඩායමට වුණොත් ඉන්නේ එහෙම මොන වගේ දෙයක් වෙයිද? මොකද ඔබට මතක ඇති එක් දින තරගාවලිය අවසන් තරගයේ තීරණාත්මක තරගයේදී ලංකාවට ලොකු ලකුණු සංඛ්‍යාවක් ලංකාවට රේව රැස් කරන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඉතින් ඒකත් එක්ක බලුවොත් ඉන්නේ එහෙම මේ ක්‍රීඩාංගණය තුල නැත්නම් පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුල චේස් කරලා වැඩිම ලකුණු සංඛ්‍යාවක් චේස් කරලා තිබෙන්නේ ලකුණු 178යි කඩලු 2යි පාකිස්තානය විසින් තමයි මේ චේස් එක කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි වෙනවා මේකේ ලකුණු 178 කියන්නේ ඒක චේස් කරනවා කියන්නේ ඒ කියන්නේ එතනින් එහාට ඒ කියන්නේ ඊට වැඩි ලකුණු රැස් කරොත් එහෙම ප්‍රථමයෙන් පන්දුවට පහළ දෙන කණ්ඩායම යම් කිසි විදිහකින් ඔවුන්ට ජයග්‍රහණය කරන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි මේ ප්‍රතිශත ගත්තාන් පස්සේ සහ මේ තරග ජයග්‍රහණය කිරීම පිළිබඳ ගත්තාන් පස්සේ ලොකු වෙනසක් නැහැ. තරග 4ක වගේ වෙනසක් තිබෙන්නේ කියන කාරණේත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් කවුරු හරි බැට් ෆස්ට් කරත් බැට් සෙකන්ඩ් කරත් ජයග්‍රහණය කරන්න තිබෙන අවස්ථාව වැඩි කියන කාරණේ සඳහන් කරනවා. මොකද සමහර ග්‍රවුන්ඩ්ස් වල මීට වඩා වෙනස් මීට වඩා හාත්පසින්ම වෙනස් ස්ටැට්ස් තියෙන්නේ. ඒකත් එක්ක තමයි අපි ඒක පොඩ්ඩක් හයිලයිට් කරේ. ඒ වගේම තමයි මේ තරගාවලියේ ප්‍රතිවාදීන් දෙන්න ශ්‍රී ලංකාව අපේ කණ්ඩායම ඒ වගේම තමයි එංගලන්තය අපේ ප්‍රතිවාදීන් මේ ක්‍රීඩාංගණය තුල එක තරගයක් තරග වැදිලා තිබෙනවා ඉතිහාසය තුල. ඒ කියන්නේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුල ඒ තරගය ශ්‍රී ලංකාව තමයි ජයග්‍රහණය කළා තිබෙන්නේ. ශ්‍රී ලංකාවට පල්ලිකැලේ වාසිය වැඩි කොහොමද? හැබැයි කියන්න ඕනේ එංගලන්තය මේ අවේ සීරීස් එකක් ඇවිල්ලා දිනලා තියෙන එක් දින තරගාවලියකදී ඒ ප්ලේයර්ස්ලාගේ මානසික මට්ටම ඉතාමත්ම හොඳ තැනක උඩ තැනක තියෙනවා. ඒ වගේම තමයි T20 කණ්ඩායමේ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම වෙනස් වෙලා තිබෙනවා. මීට වඩා වේගෙන් ලකුණු රැස් කරන ක්‍රීඩකයෝ ඇවිල්ලා තිබෙනවා. මේවත් කියන්නට ඕනේ එංගලන්තයේ පැත්තෙන් ගත්තාන් පස්සේ. හැබැයි මේ දිනපු තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ ඔබගේ මතකයේ ඇති 2012 ලෝක කුසලාන තරගාවලියේදී තමයි ශ්‍රී ලංකාව මේ ආකාරයට මේ තරගයේ ජයග්‍රහණය කරලා තිබෙන්නේ කියන කාරණේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒකත් එක්ක දැන් ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ ඇත්තටම කවුද මේ ක්‍රීඩාංගණය තුල වැඩිම ලකුණු වාර්තා කරලා තිබෙන ක්‍රීඩකයන් කියන කාරණේ. දැන් කට්ටිය බලන් ඉන්නවා ඉතින් අපි මේකෙදී කණ්ඩායම ගැන කතා කරනවා කියලා. කණ්ඩායම ගැන අපි ඊගාවට තමයි කතා කරන්නේ. ඊට කලින් අපි මේ ක්‍රීඩාංගණයේ දක්ෂතාව පිළිබඳව අපේ ක්‍රීඩකයන්ගේ කරන්ට් ප්ලේයර්ස්ලාගේ දක්ෂතාව පිළිබඳව කතා කරන්න හිතුවා. ප්‍රතිකරුවෙක් විදිහට වැඩිම ලකුණු වර්තමාන ස්ක්වොඩ් එකේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් රැස් කරලා තිබෙන්නේ කුසල් චනිත් පෙරේරා. තරග 13කදී ඔහු ලකුණු 414ක් රැස් කරලා තිබෙනවා. ඉනිමක වැඩිම ලකුණු 66ක් ලෙස සටහන් වෙනවා. අර්ධශතක 4ක් වාර්තා කරලා 134.85ක ස්ට්‍රයික් රේට් එකක් දක්වලා තිබෙනවා. ඔහු ඒ වගේම කුසල් මෙන්ඩිස් තමයි ඊගාවට වැඩිම ලකුණු තරග 10කදී ලකුණු 315ක් ඉනිමක වැඩිම ලකුණු 79යි. ස්ට්‍රයික් රේට් එක 129ක් ඒ වගේම අර්ධශතක දෙකක් වාර්තා කරලා තිබෙනවා. පැතුම් නිස්සංක තරග 5කදී ලකුණු 206ක් ඉනිමක වැඩිම ලකුණු 79ක් එක අර්ධශතකයක් එක ස්ට්‍රයික් රේට් එක 147ක රඳව ගන්නට පැතුම් නිස්සංක කියන ශ්‍රී ලංකා ආරම්භක පෙදිකරුවා ඒ දක්ෂතාවය දක්වලා තිබෙනවා. ඒ වගේම තමයි පන්දු වැවීමේ පැත්තේ වනිදු හසුරංග තමයි වැඩිම කඩලු තරග 9කදී කඩලු 10ක් ලකුණු 21කට කඩලු දෙකක් තමයි හොඳම පන්දු වැවීම 8.02ක ඉකොනොමි රේට් එකක් රඳවගෙන තිබෙනවා. මහේෂ් තීක්ෂණ තරග 5කදී කඩලු 8ක් දවා ගන්නට සමත් වෙලා තිබෙනවා. ඉනිමක හොඳම පන්දු වැවීම ලකුණු 28ට කඩලු 3ක් 8.33ක ඉකොනොමි රේට් එකක් රඳවගෙන තිබෙනවා. තරග 3කදී කඩලු 5ක දවා ගත්ත මාතිෂ පතරණ ඔහුගේ දක්ෂතාව විදිහට හොඳම පන්දු වැවීම දක්වලා තිබෙන මේ ක්‍රීඩාංගණයේදී ලකුණු 40ට කඩලු 4ක් ඉකොනොමි රේට් එක නම් 10.55 කරනදෝගෙන තිබුණා. මේ ආකාරයට තමයි පර්සනල් ස්ටැට්ස් මේ ක්‍රීඩාංගණය තුල අපිට හයිලයිට් කරන්න පුළුවන් ස්ටැට්ස් පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි නම් කරලා තිබෙන ස්ක්වොඩ් එකට අනුව අපි බලමු කවුද හොඳම 11 කියලා. නම් කරලා තිබෙන ස්ක්වොඩ් එකට අනුව ඒකත් කියන්නට ඕනේ. මොකද අපි අවබෝධයෙන් කතා කරන්න ඕනේ. පැතුම් නිස්සංක ආරම්භක පිටිකරුවා බාඩු සුපුරුදු පරිදි පත් වේවි. ඒ වගේම තමයි කමල් මිෂාරගේ අසාර්ථකත්වය ODI සීරීස් එකේ වගේම අපි ගත්ත T20 පාකිස්තාන සීරීස් එකේදීත් අපිට බලපෑවා. මේකත් එක්ක අපි විශ්වාස කරනවා මෙතන පොඩි වෙනසක් වුණොත් ඉන්නොත් හොඳයි කියලා. මොකද දැන් කුසල් මෙන්ඩිස්ට ඒ අවස්ථාව ලැබෙවිද කියන ප්‍රශ්නාර්ථය කෙනෙක්ට එන්නට පුළුවන්. හැබැයි left and right hand combination maintain කරන්න ඕන නිසා අපි විශ්වාස කරනවා කුසල් චරිත් පෙරේරාව ආරම්භක ප්‍රතිකාරයක් විදිහට බාගත් වෙන හොඳයි කියලා. හැබැයි යම් කිසි හිදයකින් එකම ආරම්භක සම්බන්ධතාවය අපි යූස් කරනවා නම්, ඒ කියන්නේ කමිලුයි පැතුම යූස් කරනවා නම් කුසල් මෙන්ඩිස් නම්බර 3ට එනවා නම් අපි අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි කුසල් චරිත් පෙරේරා නම්බර 4ට T20 ආකෘතිය තරගවලදී එන්න ඕනේ කියලා. එතකොට නම්බර 5ක් කවුරු ගහයිද? මෙතෙන්ට 3 දෙනෙක් ඉන්නවා කියන කාර්යය සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් එක පැත්තෙන් කතා කරොත් ඒගොල්ලෝ කියන විදිහට ධනංජය සිල්වාව අපි නම්බර 4ට බලලා තියෙනවා. එතකොට යාව නම්බර 4ට යාට වඩා අපි සූට් කරනවා කුසල් පෙරේරාව. එතකොට DDS ද චරිත අසලංකද පවන් රත්නායකද නම්බර 5 ගහන්නේ කියන තරමට ආවදින්
ලකුණු පැත්තෙන් ගත්තාම සීමිත පන්දු ආර තරගවලදී මේ වෙනකොට පවන් රත්නායක තමයි උඩින් ඉන්නේ. ඉතින් පවන් රත්නායක වෙන්න පුළුවන්. හැබැයි අපි පන්දු යැවීම පැත්තෙන් ගත්තොත් ධනංජය සහ චරිත අසලංග කියන ක්‍රීඩකයන් දෙදෙනාගේ එක අයෙක්ට ඒ අවස්ථාව ලැබෙවි බොහෝ දුරට. හැබැයි මම කියන්නට ඕනේ ධනංජය සිල්වා අපේ මතය නම් අපි ස්ටැට්ස් වලට අනුව කතා කරන්නේ අපිට ධනංජයත් එක්ක කිසිම තරහක් නැහැ. ධනංජය සිල්වාට වඩා අනිත් දෙන්නගෙන් කවුරු හරි යොදාගත්තොත් හොඳයි කියන කාර්යය සදාන් කරන්න ඕනේ. ඊළමතරව නායකයා දසුන් චානක ජනිත් දිනේගේ වනිදු හසරංග දුනිත් වෙල්ලාලගේ අපි බැක් කරනවා මෙතෙන්දී. ඒ වගේම මතිෂ පතිරණ සහ දුෂ්මන්ත චමීර කියන ක්‍රීඩකයන් මේ තරගයේ ක්‍රීඩා කරાવી කියලා බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා. මොකද කෙනෙක් කියන්න පුළුවන් මහේෂ් තීක්ෂණ යොදාගත්තොත් හොඳයි කියලා. හැබැයි මේමයි යම් කිසි විදියකින් ධනංජය සිල්වා ක්‍රීඩා කරොත් අපිට දුනිත් වෙල්ලාලගේ කියන ඔප්ෂන් එකට ගිය හැකි. හැබැයි ධනංජය සිල්වා යොදාගත්තේ නැත්නම් නියම තීක්ෂණ කියන ඔප්ෂන් එකට යන්න වෙනවා. මෙතෙන්දී අපි කතා කරන්න ඕනේ ගොඩක්ම විකට් ගන්නවට වඩා අපේ බෝලර්ස්ලා ගොඩක් ඩොට් බෝල්ස් පෝල් කරන්න උත්සාහ කරොත් එහෙම අපිට තරග ජයග්‍රහණය කිරීමේ අවකාශය තිබෙනවා. ආකාශීය වාසී ජයග්‍රහණය කරොත් අනිවාර්යයෙන්ම 180කට එහා ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. කියන්නේ 170කට 175ට එහා ලකුණු සංඛ්‍යාවක් රැස් කර කණ්ඩායමට ජයග්‍රහණය කරන්න තිබෙන සම්භාවිතාව වැඩි. හැබැයි අපි දෙවනුවට පන්දුවට පහර දුන්නොත් අනිවාර්යයෙන්ම 150 160 සීමාවේ ප්‍රතිවාදීන්ව අපි රඳව ගන්නට සමත් විය යුතුයි කියන කාරණේ සඳහන් කරනවා. ඉතින් අපි බලමු කොයි ආකාරයකද පළමු තරගය සිදුවන්නේ කියලා. ඒ ක්‍රීඩාව අපේ ක්‍රීඩා කරන්නේ කොහොමද කියන කාරණේ වගේම තමයි ඉදිරියේදී තව හෝරා කීපයක්ම තිබෙනවා තරගය ආරම්භ වෙන්නේ. ඒ අවකාශය තුලත් අපි ඔබත් එක්ක මේ තරගාවලිය පිළිබඳ විශේෂිත කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කදී ඉන්න ක්‍රිකට් විතනාල 102 ජයවා.